Yon. Ora vera gue. මට සිරි ආවේගේ එකේ මොකද්ද උනේ කොල්ලෝ ඒක තමයි ලොකුම ප්‍රශ්නේ නේ ප්‍රශ්න ආවේගේ ගොඩාක් දේවල් වුණා ලොකුම ප්‍රශ්නේ ඒක තමයි මේ වෙලාවේ යන ආවේගේ වුණා මොන කෑල්ලද ගන්නවද ආවේගේ විතරක් නෙවෙයි මට මේ දවස්වල හීනෙනුත් යනවා ගෝතෙක් කෑ ගහනවා මගේ නම කියලා මට මේ යවා මයික් එක දෙන්න ළඟට ගිහම මයික් එක දෙන්න ඊනෙන් එනවා තුතා කියන එනවා ළඟට ගිහම මයික් එක දෙන්න. හරි වැඩි. මයික් එක දුන්නා මම ඊනෙන් කතා කරනවා. කතා කරන්න දෙන්නේ නැහැ උ මයික් එක දෙන්න කියවම දෙන්න පාගිනවා පිටේ. බංගා. යන්න ගෑ ඊනෙන් උනත් පස්සේ ලංකාවේ මිල අධිකම උන් එන්න පුළුවන්. ගෝතෙක් කතා කරනවා සෝසත. මිල අධිකම આવුත් පොඩ අවුල්. අවුල්. අසල සින්දුවක් කනවා. එදා බ්‍රෝ සිංහලෙන්ම කිව්වොත් එහෙම ඔය කොන්සර්ට් එකේදී උනේ මම අපේ උන් එක මම දන්නවා මං මාත් එක්ක ෆොටෝස් ගාව 300ක් අතදී අපේ කොල්ලොත් එක්ක මගේ උන් එක්ක මම බය නැහැ බ්‍රෝ සමාජෙන්න මම බය නැහැ සමාජකාරයෙන්ද මම බය නැහැ මොකද මේ මට හතුරුන්ට මට ආදරය කරන උන් තමයි මම ළඟ ඉන්නේ ඉතින් මම බය නැහැ පොළේ පය ගහලා යන්න කොන්සර්ට් එක ගාව ගමන් දුවගෙන මේ වාහනේ ගිහලා තංකලා ගෙදර යන සීන් මගේ නැහැ ඉතින් මම බය නැති ඉන්න මම මගේ උන් එක්ක එතන පොළවේ පය ගහලා හිටියා. කොච්චර උඩ හිටියත් පොළවේ පය ගහලා ඉන්න දැනගන්නවා. එහෙනම් මම මාත් එක්ක ෆොටෝස් ගහපුවම 300කට වඩා ඉන්නවා. මට ඒක හොඳට මතකයි. මොකද මට ෆොටෝස් ගහලම එපා උන් නැතත් මම කොහොමද මගේ උන් 300කට වඩා ෆොටෝ ගැව්වා. ඉතින් කොහොමත් එක්ක මං හිටියා. කාලවත් බෑ කියලා. ඔව් පොඩ්ඩක් අඩියක් ගහගෙන පැත්ත වෙලා ඉන්නකොට ඒක වාට කෑ ගහනවා යනවා නම කියලා. ඉන්නවද අනිවාර්යෙන් අපි ගියාගෙන ඉතල තමයි බ්‍රෝ ඔය මේ කෑගුවේ හරිද ටෝක් කරේ ඒක තමයි ඒ කියලා හිතුවේ නෑ මොකවන්න විනාඩි 5 යනකොට මං එතන පහක් ගියේ නෑ perform කරලා පටන් ගන්න ඉස්සෙල්ලා සින්දුව ගන්න කලින් මං එතන මම ස්ටේජ් එකේ බස්සා ඉන්නකොට මම ගිහින් මම මේ මෝඩ් එකක් ගහ ගන්න නිකන් අපි බූරුව නෙමෙයි නිකන් ආර්ට් එක ගන්න බ්‍රෝ මේක හිප් හොප් කල්චරස් තියෙන ආර්ට් එකක් තමයි ඩිස් එක කියන්නේ ඉතින් මම ඔතනට ගියේ නෑ මේ නිකන් අර ගන්නවත් කිසිම දෙයක් එහෙම දෙයකට නෙමෙයි ගියේ මම ගියේ
කෙලින්ම ෆ්‍රීස්ටයිල් බැටල් එකක් යනවා. පීපල්ස් රැපර් කියන පුද්ගලයාගෙන් එයාට ඔප්පු කරලා පෙන්නන්න එතන මේ එයාද රැපර් ඔටුන්න ඉන්කාරත් එයාට උරුමද කියලා බලන්න. මොකද මේ ෆ්‍රීස්ටයිල් සෙෂන් එකකට මේ තමයි මම එතන ගිහිල්ලා කතා කරේ. අපි කියවන්නේ නැහනේ අපි ඔටුන්න දාගෙන ඉන්නේ කියවනේ. ඔව් එහෙම මම කියලා නැහනේ. අපිට ඕනේ නැහැ. අපිට ඕනේ නැහැ. ඉතින් මම එතන ගිහිල්ලා මේ බැලුවේ මේ මට මයික් එක හම්බුන්නේ නැහැ. මට එතන යන්න දුන්නෙත් නැහැ. ඒ පුද්ගලයාට මම දැක්කා මේ ඒකේ නිවුස් එක මම එතෙන් ඇවිල්ලා ඉන්නේ කියලා ගිහිල්ලා තියෙද්දි එයා කියනවා LMG ට මෙතෙන් දෙන්න තියෙනවා වෙලා ඇති දැන් මම අර පස්සායිද්දි කියන්නේ මම දන්න මොන බලාපොරොත්තු ඉන්නේ කිව්වද කියලා මේ මම එතන ඉද්දිත් මේ මට මයික් එකක් ලැබුණ නැහැ. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. මට ඒක ඔප්පු කරන්න මේ වීඩියෝ දාලා නිකන් ආතල් දෙන්න ඕනේ නැහැ. මම දන්නේ ඔය Facebook එකේ එහෙම පෝස්ට් ඇති වීඩියෝස් ඇති ඔයාලට ඔප්පු කරන්න පුළුවන් ඒ ආයි නේම් කෝල් කරලා විනාඩි නෑ එතන ඉතින් හිටියා මිනිස්සු 45000 දැකපු 45000ක් විතර මිනිස්සු හිටියානේ ඒක දැකපු කට්ටියම ඇති ඔතන. ගොඩාක් දුරට ෂෝ එකේ හිටපුවත් නැති උන් තමයි ඔය මේ බොරුවට මේ පේජ් එක දාගෙන මඩ ගහන්නේ. මූණු නැති කොන්දපණ නැති පේජ් එක. මූණු නැති කොන්දපණ නැති ගොඩාක් දුරට මේ ඔය මේ මේන් කට්ටියගේ මේ යට කෑලි තමයි ඇත්තේ. ඉන්නවනේ වහල්ලු මචං. පොලිටික්ස් වහල්ලු කියන්නේ බම් මේ අපි ඇත්තටම හිප් හොප් කිව්වම කල්චර් එකක් විදියට ජෙනරේෂන් දැන් මං හිතන්නේ මේ තුන්වෙනි ජෙනරේෂන් එක යන්නේ හිප් හොප් වල. හරිද? පළවෙනි ජෙනරේෂන් එකේ මිනිස්සු ඒ දේ කරලා බහුතරයක් ඒ පළවෙනි ජෙනරේෂන් එකේ මිනිස්සු බහුතරයක් ඒ ආර්ට් එක මේ හරියට කරලා ඒ මිනිස්සු දෙවෙනි ජෙනරේෂන් එකට ඉඩ දීලා එතනින් අයින් වුණා. එතන රජ කෙනෙක් ඉන්න ඇති. එතනින් රජ කෙනෙක් ඉන්න ඇති. ඒ කට්ටිය ඒ දෙවෙනි ජෙනරේෂන් එකට ඉඩ දීලා එයාලා එතනින් අයින් වුණා. ඉතින් මේ සෙකන්ඩ් ජෙනරේෂන් මම සෙකන්ඩ් ජෙනරේෂන් එකේ රැපර්ස්ලා තර්ඩ් ජෙනරේෂන් එකේ කට්ටියට ඉඩ දීලා අයින් වෙන සිද්ධියක් නම් මට පේන්නේ නැහැ. මම දන්නේ මේ ඇත්තම කිව්වොත් එහෙම මේ ජෙනරේෂන් ભેදයක් නැහැ. හිප් හොප් වල ඇත්තම ලෙජන්ඩ් කියන පුද්ගලයෝ අනිත් ඉදිරියට බිහි වෙන කට්ටියට ඉඩ දීලා අයින් වෙන එක මිසක් ඒ මිනිස්සුත් එක්ක අරගන්න එකක් නම් මම දැකලා නැහැ මේ ඉන්ටර්නැෂනල් එකවත් මම දැකලා නැහැ. මම එහෙම දැකලා නැහැ අත්තම. ගෝතේ කිරියොත් එන ඒ වගේ ඉඳි මේ මම දැකලා නැහැ. වෙනනම් ඔය වගේ සිද්ධියක්. මේක ඇවිල්ලා මේ අර කුහකකමයි කෑදරකමයි තියෙන්නේ. කුහකකමයි කෑදරකමයි තියාගෙන මේ අර මට ඕන මම මේක තියාගෙන කනවා කියලා බුදුහාමුදුරු කාලෙත් හිටියනේ මේ. අන් එහෙම සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ මට හිතෙන විදියට. වෙන සිද්ධියක් නන් නෙමෙයි තියෙන්නේ. ඉතින් තව මොනවද ඔයාලා දාන්න තියෙන්නේ මම ආවේ මේ බහුජන නියෝජිතයෙක් විදියට මැෂින් එක ඔන් කරා. උඩි. එතන බහුජන නියෝජිත